ග්‍රීන් ඒෂියා සුපර් මාකට් නවතම ශාඛාව විවෘත වෙනවා ළඟදීම 11 වෙනිදා. ඉතින් පාහියල් සූක් සභා ඉතින් ගත 8 පාර 39 මෙන්න මෙතන තමයි අලුතෙන්ම යන පටන් ගන්නෙ. ඉතින් මේ තියෙන්නේ පාර ගත 8 පාර 39 හොයාගන්න පට්ටලේසි. මෙන්න මෙතන තමයි කඩේ තියෙන්නේ. ඉතින් ශ්‍රී ලාංකිකයන්ට පාහිල් වලින් ලංකාවේ රසට ශ්‍රී ලංකාවේ මහා පොළොවේ හැදෙන එළවලු විතරමයි. ඉතින් ලංකාව කියන්නේ කොහේ ලෝකේ කොහේ හිටියත් අපිට කැම බීමක් කනකොට අපි ලංකාව රසට කනවා නම් ඒක අපේ මහා පොළොවේ හැදෙන පළතුරක් එළවලුවක් කනවා නම් ලංකාවේ තැනකින්ම විතරයි. ඉතින් මේ තමයි ග්‍රීන් ඒෂියා නවතම ශාඛාව. ඉතින් 11 වෙනිදා ඉඳලා ජනතාවට ඇහිල්ලා ලාංකිකයන්ට ඕගොල්ලෝගේ ඉන්න ඕන කෙනෙකුට ඇහිල්ලා මෙතනින් ශ්‍රී ලාංකීය එළවලු පළතුරු ඕනම දෙයක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඩෙලිවරි පාස් එකකුත් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා 11 වෙනිදා එන්න පාහියල් තියෙන ග්‍රීන් ඒෂියා සුපර් මාකට් එක පැත්තට. එදාට සුබ මොහොතින් විවෘත වෙනවා. ආරාධනා කරන හැමෝටම 11 වෙනිදා එන්න ග්‍රීන් ඒෂියා නවතම ශාඛාව පාහියල් වලදී. ඉතින් ග්‍රීන් ඒෂියා අධිපතිතුමාගේ බලකණු දෙකක් ඉන්නවා. අපේ ක්‍රිකට් කණ්ඩායමේ ග්‍රීන් ඒෂියා ක්‍රිකට් කණ්ඩායමේ නායකතුමා ඉන්නවා. එතකොට සුදේශ් මහත්තයා ඉන්නවා. කොහෙද මේ පැත්තේ ආවේ? ආවේ ඉතින් අඩේ බලන්නේ. ඒගොල්ලෝ බලලා යන්නලු ආවේ. ඉතින් අපි ආරාධනා කරමු හැමෝටම එන්න කියලා. කියන්න දෙන්නේ ඉතින් අපේ ලංකාවේ හොඳ කොල්ලෙක් ලංකාවේ හොඳ වැඩ එන්න ඉතින් ඇවිල්ලා මේ සායක දැක්කන්න හොඳ බක්ටියක් තියලා එළවලු තියෙනවා. මිනි සුපර් මාකට් එකක් ඇවිල්ලා ඉතින් බක්ටියක් ගන්න අපිට හයියක් ඉතින් ලංකාවේ මහ පොළොවේ හැදෙන පළතුරු ටික පළතුරු එළවලු. සුදේශ් මහත්තයා මොකද කියන්නේ? අපේ 11 විවෘත වෙනවා මේක. 11 වෙනිදා ඉතින් කට්ටියම එන්නලා භාණ්ඩ ටිකක් මිලදී අරගෙන ඉතින් එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ටෙලිෆෝන් නම්බර් දාන්නම්. ටෙලිෆෝන් නම්බරේ දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේවා ලංකාවේම විතරයි. කලවන්නේ විස්තර ඉදිරියට අරන් එන්නම්. ඉදිරියේදී වීඩියෝ එකකින් මේ තමයි තැන.